හරි. කියනකොට ඔයාලට අවස්ථාව තියෙනවා. තුස්සන් හිටියට අවස්ථාව තියෙනවා කියන්නකෝ. අන්විප් කළා දින්නේ. සර් 28යි. 28යි. ඔන්න දෙවෙනි උත්තරේ 28යි. සර් 36යි. සර් 36යි. එයක් කිව්වද මට? සර් 36යි. 36යි. වෙනස් උත්තර නැද්ද? 36යි. 36යි. 36යි සර්. 36යි. හා? ආව පිළිතුරු තියෙනවද? නෑ. හරි. බලමු එහෙනම් පිළිතුර මොකක්ද කියලා. මේ බලන්න. ත්‍රිකෝණාකාර ලෙස ගොඩගස් ආයතනයේ සැමන්ටින් ගොඩක යටම පේන්නේ සැමන්ටින් 8ක් ඇත. එම ගොඩේ ඇති මුළු සැමන්ටින් ගන්න. ත්‍රිකෝණාකාර කිව්වහම මෙන්න ගොඩගසා තියෙනවා. ඔන්න. එතකොට යටම පේන්නේ 8යි නම් එන්න මේකේ 8ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඊළඟ පේන්නේ කීයක් තියෙද බලන්න. මේක බලන්න. මේ දෙකෝණ එක ඉන්න එකයි. 1යි මේ දෙකෝණ තව එකයි. 2යි 3යි 4යි 5යි 6යි එහෙනම් ඊළඟ තීරේ 7යි. ඊළඟේ මෙන්න මේ විදිහට මේ දෙකෝට 1යි. ත්‍රිකෝණාකාර කියන්නේ ඔබට 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් ඊළඟේ රටාවක් දැන් අපට අහුවේ 2යි 3යි 4යි 5යි. 8 7 6 5 ඊළඟ තීරයේ 4යි ඊළඟ තීරයේ 3යි ඊළඟේ 2යි අවසානයේ 1යි. කොහොම තමයි ත්‍රිකෝණාකාර ප්‍රභේදය. එන ඊළඟම පේන්නේ 8යි නම් උඩ පේන්නේ 1යි. දැන් සේරම සමන්තින් ගන්න හොයන්නයි මේ යන්නේ. අපිට ලේසියෙන් 8යි 2යි ගත්තොත් 10යි කියලා ගන්න. මම දැන් මේ පාර 3යි 10යි කියලා ගන්නවා. ඊට පස්සේ පැටියෝ 6යි 4යි 10යි කියලා ගන්නවා. 8යි 8. ඊට පස්සේ 5යි 1යි 6යි කියලා ගන්නවා. 1යි 2යි 3යි 10යි 20යි 30යි ඔන්න ඔය 36යි කියලා බය නැති ඔය බොහොම හොඳයි. එහෙනම් 36යි පිළිතුර නිවැරදි. 36යි මේ මහා අපි ඊළඟට